හැලෝ ළමයි ඔන්න ඉතින් මම අද ඔයගොල්ලොත් එක්ක පොඩි දෙයක් ෂෙයා කරගන්න ඕනේ කියලා හිතුවා. ඒ තමයි ළමයි ඊයේ මදර්ස් ඩේ තිබ්බනේ. ඉතින් ඇත්තටම මට ඊට කලින් දවසේ හෝම් කමින් එකක් තිබ්බා. ඉතින් ඒ ගිහින් එනකොට ඇත්තටම ගොඩාක් මහන්සි. ඉතින් උදේ මගේ පුතත් මාත් එක්ක හිටියේ දවස ගොඩක් බිසි. ඉතින් මට අම්මව බලන්න යන්න හම්බුනේත් නැහැ. හස්බන්ඩ්ගේ අම්මව සර්ප්‍රයිස් කරන්න හම්බුනේත් නැහැ. ඉතින් ඔන්න මම අද දවසේ තියාගත්තා ඒගොල්ලෝ වෙනුවෙන්. ඉතින් ළමයි මම ඔයගලන්ට ස්පෙෂල් දෙයක් කියන්නම්. මම අද මේ ස්ටෝරි එක ඔයගලන්ට කියන්න හිතුවේ මම මේ කතාවේදී මගේ ජීවිතයේ ස්පෙෂල් 3 දෙනෙක්ව සර්ප්‍රයිස් කරන්න හිතන් ඉන්නවා. ඉතින් දිගටම මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න මම ඔයගලන්ට කියන්නම් කවුද කියලා. ඉතින් ළමයි ඇත්තටම අපේ ජීවිතයේ අපේ ලයිෆ් ස්ටෝරි එක ගත්තොත් අපිට අම්මා කියන කෙනානේ අපේ ජීවිතේ මේන් වෙන්නේ. ඉතින් මේකෙදී මට මගේ අම්මා වගේම හස්බන්ඩ්ගේ අම්මා ඒ වගේම මගේ අක්කා ඒ කියන්නේ මගේ එක කුසේ උපන් සහෝදරිය. ඉතින් මේ තුන්දෙනා තමයි අද මම බලන්න යන්නේ. ඉතින් මුලින්ම ඔන්න ඔය විදිහට මම ටටක් ගාලා මගේ ඩේ ක්‍රීම් එක ඇප්ලයි කරගත්තා. ඊට පස්සේ මගේ ෆවුන්ඩේෂන් එක and compact powder. මට මේකේ වොයිස් කට් එකටම තියන්න බැරුණා ළමයි. මම ඒකයි මේකේ වෙනම වොයිස් ඕවර් එකක් කරනවා කියලා හිතුවේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට ලිප්ස්ටික් ටික ඇප්ලයි කරගත්තා. ඊට පස්සේ ඔයගලන්ට පේනවා ඇති මම මේ හොයන්නේ මොකක්ද කියලා. මගේ ලිප්ස්ටික් එක මට හදිසියට මොන හරි කරගන්න ගියාම ළමයි ඇත්තටම මේදී ටිකක් තව ලේට් වෙනවා. ඔන්න ඔය විදිහට මම ටටක් ගාලා අයිබ්‍රෝ එකත් සෙට් කරගත්තා. ඔන්න ඔය පෙන්සිල් එක ළමයි මම ගත්ත ග්ලැමරස් එකෙන්. ඇත්තටම ඒක මාරු පර්ෆෙක්ට් නීට් එකට ඒ කියන්නේ මම ගත්ත අනිත් පෙන්සිල්ස් වගේ නෙමෙයි. හරි ලස්සනට ඒක අයිබ්‍රෝ එක සෙට් කරගන්න පුළුවන් ওই පෙන්සිල් එකෙන්. ඊට පස්සේ ළමයි මම ඔන්න ඔය විදිහට අයිබ්‍රෝ එකක් ඇඳගෙන මං ලෑස්ති වුණේ එළිය හොඳටම වහිනවා ළමයි. මං ඒක ගැන හිතලා තමයි ටටක් දාලා ලෑස්ති වුණේ. මොකද මට හස්බන්ඩ් රෙඩි කරගන්න හිටියේ. ඇත්තටම එයාත් බිසි හින්දා මට එයාට එන්න කියන්න බැරි වුණා. මං ඉතින් ওই විදිහට ළමයි තනියම එළියට යන්නේ නැහැ. ගොඩාක් අඩුයි මං තනියෙන් යනවා. මගේ අක්කිව හරි නංගිව හරි මගේ අඩුම තරමේ මං ක්‍රසින්ව හරි එක්කගෙන තමයි යන්නේ. ඉතින් මං ට්‍රැෂර් එකට කියලා තිබ්බ වේලාසනින්ම ඉතින් ඇත්තටම මම ට්‍රැෂර් එකක් දාගෙන තමයි ගියේ. ඔන්න ওই විදිහට ළමයි ඔන්න මස්කාරා එකත් මං ගාගත්තා. ඊට පස්සේ ඔය විදිහට ස්ප්‍රේ එකත් මම අන්තිමයට සෙට් කරගන්න ඕනේ ළමයි. චූටි මේකප් එකක් දැම්මේ. හෙවි මේකප් එකක් නෙමෙයි. මොකද මං හරි ආසයි එළියට යනකොට ලස්සනට යන්න. ඉතින් ඔන්න ඔය විදිහට මම ලෑස්ති වුණා. ඊට පස්සේ මගේ කොණ්ඩේ පීරගත්තා. මම නාලේ හිටියේ හින්දා ළමයි වැඩි ගණන් ගන්න එපා. මට කොණ්ඩේ චුට්ටක් පීරගෙන අමාරුයි කොණ්ඩේ වැටුණාම. ඉතින් කොණ්ඩෙත් සෙට් කරගෙන මම ඔය දඩි පිටි ගාලා ලෑස්ති වෙන්නේ 3 wheel එක ඇවිල්ලාද කියලා බලන්න. ඉතින් ඔන්න ඕක තමයි මගේ අවුට්ෆිට් එක ළමයි. ඉතින් අම්මා හරි ආසයි. අම්මා කිව්වේ හස්බන්ඩ්ගේ අම්මා. එයා ඇත්තටම හරි ආසයි මම ওই විදියට ගවුම් අඳිනවට. ඒ කියන්නේ ළමයි හැමදාම අපි එකම දෙයකට සීමා වෙලා ඉන්න ඕනේ නෑ. ඇත්තටම මම ගොඩාක් ෆැෂන් කරන්න ආස කෙනෙක්. ඉතින් ඒක තැනට සුදුසු විදිහට කියන්නේ අපේ ජීවිතේ අපි හැමදාම එකම රාමුවකට සීමා වෙලා ඉන්න ඕනේ නැහැනේ. ඉතින් ඔන්න ඔය විදිහට එයා ආස විදිහට අද මම ඒගොල්ලෝ වෙනුවෙන් වෙන් කරපු දවසක් නිසා ඒගොල්ලෝ ආස විදිහට ඇඳගෙන ඔන්න මගේ රින්ග්ස් ටිකක් දාගෙන ඊට පස්සේ මම මේ මොනවද හොයන්නේ මම හිතන්නේ මගේ ඉයරින්ග්ස් දෙක මට මං ඉස්සෙල්ලා කිව්වේ ළමයි මට තඩි පිටි ගාලා ලෑස්ති වෙන්න ගියාම කලබලයට මුකුත් කරගන්න බෑ. මම ඔය කියන්නේ ළමයි මගේ නේල්ස් දාලා හින්දා මට ඉයරින්ග්ස් දෙක දාගන්න අමාරු වෙච්ච වැඩේ. හරි ඊට පස්සේ ළමයි මම ඉතින් ඔන්න ඔය ඔක්කොම ටික
දාගෙන මගේ ඉයරින්ග්ස් උත් දාගෙන ආයෙමත් ලස්සන්ට ලෑස්ති වෙලා ඊට පස්සේ මම හිතන්නේ ළමයි ආයෙත් ඉතින් ඔය අඳින අතරෙත් මං කල්පනා කරේ ඇත්තටම අපි මේ ජීවිතේ මේ විදිහට සතුටින් ඉන්නේ අපි දෙමව්පියෝ නිසා ළමයි. ඊට පස්සේ මං ඉතින් ඕවත් හිත ලස්සනට ලෑස්ති වෙලා ඊට පස්සේ පර්ෆියුම් එකත් ස්ප්‍රේ කරගෙන ඇත්තටම ළමයි මට ওই පර්ෆියුම් එක දුන්නේ හස්බන්ඩ්. මම ඒකට ගොඩක් ආසයි. එයා තමයි මගේ ජීවිතේ මට ඇත්තටම මාව ලස්සනට තියන්න පුදුම තරම් මහන්සි වෙන කෙනෙක් තමයි මගේ හස්බන්ඩ්. ඉතින් එයා නිසා ගොඩාක් ලස්සනට මං අද ජීවත් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට මං ඔය හැමදේම ඉතින් හිත ටට්ටක් ගාලා ලෑස්ති වුණා. අනිත් එක තමයි ළමයි මේ මගේ ෆස්ට් මිනි බ්ලොග් එක. ඉතින් ගොඩක් අඩුපාඩු පේන්න පුළුවන්. බට් මං මේක අද කරේ මගේ අම්මලා වෙනුවෙන්. ඉතින් ওই විදිහට ලෑස්ති වෙලා මගේ බොඩි මිස්ට් එකත් මං ස්ප්‍රේ කරගෙන අන්තිමේට කොහොම හරි ලස්සනට ලෑස්ති වුණා. ඊට පස්සේ ආයෙත් hair එක චුට්ටක් සෙට් කරගත්තා, නීට් කරගත්තා. සීපර්ස් දෙකක් දාගෙන මං රෙඩි වුණා. මං හිතුවද ළමයි මගේ අවුට්ෆිට් එක චුට්ටක් පින්කිෂ් නේ. ඉතින් මං ගොඩාක් ගෑන් ළමයි ආස රෝස පාටටනේ. ඉතින් මං අද ඒ විදිහට ඇඳ නිසා මං හිතුවා මගේ බෑග් එකත් චුට්ටක් පින්ක් කලර් එකකින් ගියොත් හොඳයි කියලා. ඉතින් ඔන්න ඔය විදිහට ලෑස්ති වෙලා මගේ හැලත් චුට්ටක් බලලා ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම මගේ ගමන යන්නේ පිටත් උනේ. ඉතින් ඕගොල්ලෝ බලනවා ඇති ළමයි මම මේ කොහෙද යන්නේ කියලා. ඇත්තටම ළමයි මම යනකොටත් ගොඩාක් වහිනවා. එළිය ඔයගොල්ලන්ට පේනවත් ඇති. ඉතින් මම ওই විදිහට මුලින්ම ගියේ කටුපැද්ද කේසානිකෙන් අම්මලා දෙන්නටයි මගේ අක්කටයි ලස්සන බොකේස් තුනක් ගන්න. ඉතින් මම යනකොටත් ළමයි ගොඩාක් මල් ඉවර වෙලා තිබේ. මොකද ඊයේ මදර්ස් ඩේ එක තිබ්බේ. කොහොම හරි බොකේස් තුනක් හදාගෙන මට ඒත් හිතට මදි වගේ ළමයි. මොකද මල් දෙනකොට සහ මම කාට හරි ප්‍රසන්ට් එකක් දෙනකොට හිත පිරෙන දෙන්න ආස කෙනෙක්. ඉතින් ඔන්න ඔය විදිහට මම ඊළඟට ගියේ මගේ ලයිෆ් එකේ මම ගොඩාක් ආස කරන යන්න ආස කරන තැනකට. ඒ තමයි ස්පාසිලාන්. ওই විදිහට ඒ ටිකත් අරගෙන මං ආවා අම්මව බලන්න. ඉතින් ඔය ඉන්නේ මං එයා ඉතින් දොර අරෙනකම් බලමු අපි යාගේ රියැක්ෂන් එක කොහොමද කියලා. ඔන්න ඉතින් දොර ඇරියා. අනේ ඇත්තටම ළමයි අපේ අම්මලා අපි වෙනුවෙන් කොච්චර දේවල් කරලා තියනවද. ඒගොල්ලන්ගේ මෝනේ තියෙන අහිංසක සතුට මං හැමදාමත් ජීවත් වෙලා ඉන්නකොට ඔය ඉතින් අපි ඔය වීඩියෝ එක අස්සෙන් පොඩ්ඩක් දැන්න. හරි සතුටුයි ළමයි. එයා තමයි මගේ ජීවිතේ මගේ රෝල් මොඩල්. ඉතින් අම්මා කියන්නේ මට නම් මගේ ජීවිතේ ඇත්තටම යශෝදරාවක් කිව්වොත් හරි. ඉතින් ওই විදිහට ළමයි මම ඊළඟට ගියේ මගේ හස්බන්ඩ්ගේ අම්මව බලන්න. ඉතින් ළමයි හොඳටම වැස්ස නිසා හැමෝම හොඳටම නිදි මං හිතන්නේ. මම ඉතින් දොරට තට්ටු කරා දොර අරින්න නැති නිසා මම ඉතින් හිමීට දොර අරගෙන දොරට ගියා. අපි බලමුකෝ එයාගේ රියැක්ෂන් එක කොහොමද කියලා. ඉතින් මම හිමීට දොර අරගත්තා. මොකද මං හිතුවේ අම්මා නැති ඇති කියලා. එයාත් ඇත්තටම හිතුවේ නෑ මම එයි කියලා ඒ වෙලාවේ. බලන්නකො ළමයි. එයා හිතපුවත් නැති වෙලාවක තමයි මම එයා බලන්න ගියේ. ඉතින් එයාට ගොඩාක් සතුටුයි. අපි ඔක්කොමලා ඉන්නේ ළමයි එක ගෙදරක. නමුත් ඉතින් ඒගොල්ලන්ගේ සතුට වෙනුවෙන් පුංචිම හරි කාලයක් වෙන් කරන්න මම ගොඩාක් ආසයි. මොකද මගේ මහත්තයාගේ අම්මා කියන්නේ මට ඇත්තටම මගේ පින්වන්ත ජීවිතය. ඇත්තටම මම ගොඩාක් පින් කරන්න ආස කෙනෙක්. ඉතින් ඒ ජීවිතය සකස් කරගන්න මට ප්‍රතිරූප දේශ ඒ කියන්නේ ඒ වටපිටාව සකස් කරලා දුන්න සංගමිත තෙරණිය වගේ මගේ ජීවිතේ ඉහළින් වෙන්න කෙනෙක් තමයි මගේ හස්බන්ඩ්ගේ අම්මා. ඉතින් ළමයි ওই විදිහට මම ආවා ඊළඟට මගේ අක්කා බලන්න. ඉතින් ඔන්න ওই විදිහට මම අක්කලා ගෙදර ඉන්න ආන්ටිටත් කිව්වා යාට කියන්න එපා කියලා.
ඉතින් ආන්ටිත් පල්ලෙහාගෙන ඉඳන් මම ටට්ටක් ගාලා උඩට ගියා. එයා නම් මේ ටයිම් එකට කොහොමද නිදි ගන්නවා. ඉතින් එයා කොහොමද හිතුවේ නෑ මම මේ වෙලාවේ ආව සර්ප්‍රයිස් කරන්නේ කියලා. අපි ඉතින් ගිහින් බලමු එයාගේ රියැක්ෂන් එක කොහොමද කියලා. ඔන්න ළමයි ඉතින් මම හිමීට දොර ඇරගෙන ගියා. මං කිව්වේ ළමයි මං යනකොටත් එයා හොඳටම නිදි. මං ඉතින් ලයිට්ස් ටිකක් දාගෙන ඇතුළට ගියා. එයා හිතුවේ නෑ මම ඇවිල්ලා කියලා. එයාට හිතාගන්න බැරි වුණා. ඇත්තටම ළමයි මේ ඉන්නේ මගේ අක්කා. මගේ එක කුසේ උපන් අක්කා. ඉතින් මගේ ජීවිතේ මගේ අක්කට දරුවෝ නෑනේ තාම. එයා මැරි කරලා හිටියත් ඉතින් මට එයා අම්මා කෙනෙක්. මගේ ජීවිතේ මගේ හැම දෙයකින්ම යෝධයෙක් වගේ මගේ පිටිපස්සෙන් ඉඳලා මගේ පුතාට හයියක් වෙන ශක්තිවන්තම ගැහණියක් තමයි මගේ අක්කා. ඉතින් මම එයාටත් පණවගේ ආදරේ. මේ වීඩියෝ එක ළමයි ඉතින් ඕගොල්ලන්ට මට ගේන්න ඕනුනේ ඔන්න ඔය විදිහ.